A-level විභාගයට කුමක් වෙයිද? ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඊට පෙනී සිටි සිසුන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න නියෝගයේ මේ මාස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභයාචනාධිකරණය ප්‍රකාශ කළා. මම අංජන උදාර පිවිතුරු හෙළුරුමේ ප්‍රචාරක ලේකම්වරයා. ඔබ දන්නවා මේ වන විට මෙවර 2026 අවුරුද්ද සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බලවත් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔවුන්ට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය අවම කරලා තියෙනවා වර්තමාන රජයේ ප්‍රතිපත්තිත් එක්ක. එතකොට ප්‍රධාන වශයෙන් පළවෙනි වාරයේ උසස් පෙළ විභාගය ලියන දරුවන්ට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය අඩු වෙලා තියෙනවා. ඔවුන්ට හම්බෙලා තියෙන මාස 21ක කාලයක් විතරයි. මීට කලින් වතාවලදී මාස 28, 29, 30 වගේ හම්බෙලා තියෙනවා. ඒ වගේම තුන්වන වර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන දරුවන්ට කලින් වතාවේ විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පස්සේ යලිත් වතාවක් විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය දින 133කට අඩු වෙලා තියෙනවා. කලින් වසරවල දෙකේදී දින 178ක් සහ දින 198ක් විදියට කාලය තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගෙන් උසස් පෙළ ලියන ශිෂ්‍යයන්ගෙන් ඒ වගේම දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් අපි වෙත ගොඩක් ඉල්ලීම් ආවා මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න කියලා. ඒකෙන්ද අපි පිවිතුරු හෙළුරුමේ විදියට අපි මේ සඳහා මැදිහත් වුණා. ඒ අනුව අපි පසුගිය මාසයේ 26 වෙනිදා මේ සම්බන්ධයෙන් නඩුවක් පැවරීමක් කළා. ඉතින් අභ්‍යාචනාධිකරණයේ අද දවසේදී ඒ සම්බන්ධයෙන් විභාගය සිද්ධ වුණා. ගරු අධිකරණය තීරණය කළා ලබන 23 වෙනිදා මේ සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන්න. කසාගලින් කතා කරන පත්තරේ